සියලුම දෙනාට ආයුබෝවන් කියලා මුලින්ම මම කියනවා. අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ දෙදුරුවේදී මසුන් මරන්නෙකුට උන කතාවක් කියන්නයි. දිනක් තම ආම්පන්න රැගෙන මසුන් මරන්නෙකු දෙදුරුවේ බලා පිටත් වෙන්නේ මසුන් අල්ලන්නයි. සාමාන්‍යයෙන් මේ දෙදුරුවේ වතුර සම්පූර්ණම එක හා සමානව නෑ. පෙලක් ගොඩබිම් තියෙන සමහරක් තැන්වල වතුර තියෙනවා. මෙන්න මේ ගොඩබිමකට ඇවිල්ලා මෙයාගේ ආම්පන්න සමහරක් තියලා මෙයා මේ අරන් යන පන්දම දැල්ව ගන්නවා. පන්දම දැල්වීමෙන් පසුව මේ වැලි තලාවේ කෙලින් අතර මෙය හිටවා ගන්නවා. එදා ටිකක් කළුවර දවසක්. මෙයාගේ මේ පන්දම වැලි තලාවේ ගහලා තියෙද්දි මේ පලාතම මෙයා මේ මසුන් අල්ලන්න යන ඒ සීමාව තුළට හොඳින් එළියත් වැටෙනවා. එම සීමාව තුළ මෙයා මාළු වාර 4-5 පාරක්ම අල්ලාගෙන ගොඩට ඇවිදින් අර පන්දමේ එළියෙන් තමා මාළු ටික තමන්ගේ ඒ බෑගයට දමාගන්නේ. මසුන් මරන්නා මෙහෙම ටික වේලාවක් මසුන් අල්ල ඉඳලා හිතනවා එක පාටම දැන්නම් ටිකක් ගිමන් හැරියොත් හොඳයි කියලා. එයා ඒ පන්දම ගහලා තිබුණ ස්ථානෙට ඇවිල්ලා ඉඳ ගන්නවා. ඒ ඉඳගෙන සුරුට්ටුවක් පත්තු කරන බිබී කල්පනා කර ඉන්නකොට හේ යාළුවේ ඔයා මේ රෑ මාළු අල්ලනවාද කියලා සද්දයක් ඇහුණා. ළඟටම ඇවිත් ඉන්න මේ කෙනා කවුද කියලා බලන්න මසුන් මරන්නා විපරමින් හොයනවා කවුද කියලා. උන්නේ මම මෙතන. මම මීට කලින් නම් ඔබව දැකලා නැහැ. ඔබ කවුද මේ? මම මේ එහා ගොඩේ. මම මේ වත්තට ඇවිල්ලා මුරකාරයෙක් හැටියට සේවය කරනවා. හොරු හරි වැඩිනේ මේ කාලේ. මම මේ පොල් වැටිලා තියෙන ඒවා රෑ හොරෙන් අහුලන්නවත් කවුරුත් ඇවිල්ලාද දන්නේ නැහැ කියලා විපරම් කර ඉද්දි මට මේ පේුණා ඔබ මේ මාළු අල්ලනවා. මට හරි ආසයි. මම බලාගෙන හිටියා. හොඳට මාළු අල්ලනවා. මට හිතුණා ඔබගෙන් අහලා ඔබත් එක්ක උදව්වට මාළු අල්ලන්න ගියොත් හොඳයි කියලා. ඒකයි මේ මං ආවේ. පංගුවක් නම් අනේ මට එපා. මං ඔබට උදව් කරන්න. මම මේ බෑගය ගන්න. මම මේ පන්දම ගන්නම්කෝ. ඔබ කැමතිද? මම එන්න. අපි හොඳට මාළු අල්ලමු කියලා කියනවා. මසුන් මරන්න කියලා දැන් මේ දෙන්න මේ දෙදුරුවේ දිගට මෙන්න මේ විදිහට මාළු අල්ලල්ල යනවා. මසුන් මරන්නාට මේ හම්බුණු මේ අමුත්තා හරිම සන්තෝෂෙන් පන්දම එක අතකින් අල්ලගෙන ඒ වගේම හරිම සන්තෝෂෙන් කඩියා වාගේ වැඩ කරමින් මෙයාට ලොකු මෙහෙයක් උදව්වක් කරගෙන පිටිපස්සෙන් ගමන් කරනවා. දැන් මෙයාලාට මේ බෑගේ පෙරෙන්නම මාළු අල්ලලා මසුන් මරන්නා කියනවා යාළුවේ දැන් අපි ගොඩ වෙමු. අපිට මාළු ඇතිනේ දැන්. මං ඔයාටත් පංගුවක් දෙන්නම්. අපි යන්කෝ අර තැනිතලාවට. අපි යන්. ගොඩට ඇවිත් මේ මසුන් මරන්නා කියනවා එහෙනම් ඔය බෑගේ දැන් හලන්නකෝ. මං ඔබටත් පංගුවක් මෙන් වෙන් කරනවා. වටපිට බලා බඩ අතගා හිරු මේ අමුත්තා කියනවා යාළුවේ මං සති ගානකින් निराहारව හිටියේ. මට මහා බඩගින්නක් දැනුණා. මං ඒක නිසයි මං ඔබ හොයාගෙන ආවේ. මොකද මාළු අල්ලනවානේ. මං ඒ අල්ලපු මාළු සේරම එකින් එක ගිල දැම්මා. මේ මාළු උරේ පිරෙන්න කියලා තිබුණාට මෙන්න මේකේ නෑ. මේ බලන්නකෝ කියලා මෙයා මේක හලනවා. තුෂ්ණිම්බූත වූ මසුන් මරන්නාගේ මුළු ගතම දහඩියෙන් නෑවිලා යනවා. ඒ වගේම ඔහු එතන ඇද වැටෙනවා. ඒ ෂණයකින්ම මේ මසුන් අල්ලන්න අත් උදව්වට ආපු කෙනා අතුරුදහන් වෙලා යනවා. අද මම මේ කියපු කතාව ඇත්තටම මේ දෙදුරුවේ ආසන්නයේ තියෙන ජනප්‍රවාද කතාවක්. මේක ඇත්ත කතාවක් කියලා මා උනත් විශ්වාස කරනවා. මේ තියෙන අద్భుත කතා ගොඩයි. මේ කතාව හොඳයි නම් පුංචි ලයික් එකක්, කමෙන්ට් එකක්, ඒ වගේම ෂෙයා පාරක් හරි දාලෙමත් නැත්නම් මට කැමතිම නම් සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි උදව්වක් කරන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා.